ඉතින් කොහොමද ආදරණීය යාළුවනේ? මොනවද වෙන්නේ? මොනවද කරන්නේ? අද මම ඔබට කියලා දෙන්න හදන්නේ යාළුවනේ ඔබේ ගෙදර වත්ත මිදුල තාප්පේ උඩ සතුන්ට කෑම බීම තියෙන තැනක් බවට පත් කරගන්න. කොහොමද එහෙම කරන්නේ? සතුන්ට කෑම තියන්න. කුරුල්ලන්ට, ලෑනුන්ට, කපුටන්ට කෑම තියන්න. අනිවාර්යෙන් වතුරක් තියන්න. ඔබේ වත්තේ මැටි භාජනයකට හරි ප්ලාස්ටික් භාජනයකට හරි වතුර තියන්න. පිපාසිත සත්තු ඕනෙ තරම් ඉන්නවා. ඒගොල්ලෝ එතනින් යනකොට අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ පිපාසාව නිවා ගනීවි. හරිද? සතුන්ට ගොඩාක් කරුණාවන්ත වෙන්න, ආදරණීය වෙන්න, දයාවෙන් සලකන්න. ඉතින් ආදරණීය යාළුවනේ සතුන්ට කන්න බොන්න ඔබේ වත්තේ ඔබේ මිදුලේ කෑම තියන්න. ඔබට බැරි නම් ඔබේ වත්තේ ඉඩක් නැත්නම් අනුගානේ තාප්පයකට ලෑල්ලක් හයි කරලා එතන චූටි වාචන දෙකක් තියලා එකක කෑමයි එකක වතුරයි තියන්න. හැබැයි හැමදාම අස් කරන්න ඕනේ. ගෙදර වත්තේ කොතනක හරි වතුර භාජනයක් තිබ්බොත් සතුන්ට බොන්න ඒකත් අනිවාර්යෙන් හැමදාම පිරිසිදු කරන්න. අලුත් වතුර තියන්න. හරිද? ඒක අනිවාර්යෙන් කරන්න. ගෙදර මිදුල පුණ්‍ය භූමියක් කරගන්න පුළුවන්. අහිංසක අසරණ සතුන්ට කෑම තිබ්බොත්. ඒ අහිංසක ජීවිතවල කුසගිනි නිවාලන්න. සාපිපාසා නිවාලන්න. ලෝකෙ කොච්චර ලස්සන වෙයිද ආදරේ පතුරවනවා නම්. හැමෝටම ආදරය කරන්න. කරුණාව දක්වන්න. ලෝකයට ඕන විදිහට ගමන් කරපු දෙන්න. ඔබ ඔබේ සිත පින්සාර සිතුවිලි වලින් පුරවාගෙන ඒ පින්සාර සිතුවිලි අනිවාර්යයෙන්ම පුළුවන් හැම මොහොතකම ක්‍රියාත්මක කරවන්න. මතකයි නේද? ඔබට අදහසේ මම දෙන පණිවිඩය ඔබේ ගෙදර මිදුලේ, ඔබේ ගෙදර වත්තේ, ඔබේ ගෙදර තාප්පේ උඩ හෝ කොතනක හරි ගහක හරි ලෑල්ලක් හයි කරලා අහිංසක සතුන්ට කෑම බීම තියන්න, කන්න බොන්න. එතකොට අහසේ පියාසර කරන කුරුල්ලෝ එතනට ඇවිල්ලා කාලා බීලා යයි. එතකොට සීපාසත්තු ඒගොල්ලන්ට වතුර භාජනයක් තියන්න, කෑම ටිකක් තියන්න. පව් අහිංසක සත්තු. කාගෙන් කියලා ඉල්ල ගන්නද? ඒ හින්දා ඒගොල්ලන්ගේ වගකීම බාරත් අපිට. ඒ හින්දා ඒ අහිංසකයින්ට වගකීම් යුතුකම් ඉෂ්ට කරන්න. අනිවාර්යෙන් අහිංසක සතුන්ට කෑම ටිකක් වතුර ටිකක් තියන්න. ඒක ලොකු පින්කමක්. ඉතින් ඒ දේවල් ඔබ දිනටමත් කරනවා නම් ඔබට ආශිර්වාද වේවා. ඔබ ඒ දේවල් මෙතෙක් කල් නොකරා නම් අදම පටන් ගන්න. ඔබේ ගෙදර වත්ත වගේම ඔබේ සිත කියන උද්‍යානයත් පුණ්‍ය භූමියක් කරගන්න පුළුවන් මේ ක්‍රියාවෙන්. ඉතින් යහපතක් මේවා. අහිංසක අසරණ සතුන්ට ගොඩක් ආදරය කරනවා සලකන්න. ඔබට ආදරේ ජයශ්‍රී බොහොම ස්තුතියි. මම ඔබේ ආදරණීය ෆාතිමා නසීදා. ආදරේ.